අද අපි කතා කරන්න යන්නේ සත්ත්ව ලෝකයේ ඉන්න තවත් දැවැන්තම සත්වයෙක් ගැන. සාමාන්‍යයෙන් අපි ගොඩබිම විශාලම සත්වයා විදිහට සලකන්නේ අප්‍රිකානු අලිය. ඉතින් මේ අප්‍රිකානු අලියට පස්සේ දෙවනියට විශාල සත්වයා තමයි හිපොපොටේමස් කියලා කියන්නේ. ඉතින් හිපොපොටේමස් වර්ග දෙකක් ලෝකේ ජීවත් වෙනවා. පිග්මි හිපෝ සහ නයිල් හිපෝ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නයිල් හිපෝ ගැන. මේ සත්තු අප්‍රිකාව නිජබිම් කරගෙන තමයි වාසය කරන්නේ. ඉතින් මේගොල්ලන්ගේ අතිවිශාල ශරීරය නිසා මේගොල්ලන්ගේ බර දරා ගැනීම තරමක් ඒගොල්ලන්ගේ පාදවලට අපහසුයි. ඒ නිසා ඒගොල්ලන් තම දෛනික කටයුතු වලදී වැඩිපුරම කාලය ගත කරන්නේ ජලය තුල. ඉතින් මේ විශාල ශරීරය දරා ගැනීමට හොඳම ක්‍රමය තමයි ජලය තුල පාවි සිටීම. ඉතින් මේ සඳහා ඒගොල්ලන්ට බොහොමයක් අනුවර්තන දකින්න පුළුවන්. අපි බලමු ඒ අනුවර්තන එකින් එක මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙක් වුණාම ඒගොල්ලන්ට ශරීරයේ රෝම පිහිටනවා. සමහි රෝම පිහිටනවා. ඒත් එකම ක්ෂීර ග්‍රන්ථි පිහිටනවා. ඉතින් මේ හිපොපොටේමස් සත්තුන්ගේ ශරීරයේ රෝම අපිට දකින්න පුළුවන් වෙන්නේ වලිගය ප්‍රදේශයේ සහ මුඛය ආසන්නයේ පමණයි. අනිත් ස්ථානවල රෝම ක්ෂීණ වෙලා ගිහිල්ලා. ඉතින් මේ ක්ෂීණ වෙච්ච රෝම නිසා එයාගේ සමට තියෙන ආරක්ෂාව තරමක් අඩු ස්වභාවයක් දැනෙනවා. මොකද සමහි මැසි මදුරුවන්ගෙන් වෙන හානි, ඊළඟට අවුරශ්මිය නිසා ඇතිවන හානි, ඒ වගේ දේවල් නොවීමට අවශ්‍ය වෙනත් පහසුකමක් එයාට ලබා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ දේ තමයි එයාගේ ස්වේද ග්‍රන්ථි, අපි එහෙම නැත්නම් කියනවා දහඩිය පිට වෙන ග්‍රන්ථි විකරණය වෙලා තරමක් උකු ශ්‍රාවයක් විදියට තමයි මෙයාගේ ස්වේදය පිට වෙන්නේ. ඒ කියන්නේ දහඩිය මෙයාගේ තරමක් උකු ස්වභාවයක් ගන්නවා. ඒත් එක්කම එය රෝස පැහැති වර්ණයකින් යුක්ත වෙනවා. ඉතින් සමහර අය කියනවා මේ හිපොපොටේමස්ගේ ශරීරයෙන් රුධිරය පිට වෙනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ වැරදි මතයක්. නමුත් එහි සත්‍යතාවය තමයි මේ දහඩිය නිසා ඒ දහඩියෙහි අඩංගු සංඝටක බැක්ටීරියා නාශක, ඒත් එක්කම දිලීර නාශක සංඝටක නිසා එයාගේ සමහේ ඇති වෙන අසාත්මිකතා, ආසාදන වැළැක්වීමට බොහොමයක්ම උපකාරී වෙනවා. ඉතින් තවත් මෙයාගේ ජලයට තියෙන අනුවර්තන බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි දකින්නේ මුඛය බොහෝ සතුන්ගේ, ක්ෂීරපායි සතුන්ගේ තරමක් පහලින් තමයි දකින්න තියෙන්නේ. නමුත් මේගොල්ලන්ගේ මුඛය සාමාන්‍යයෙන් හිස ගත්තොත් මධ්‍ය ලෙස පිහිටලා තියෙනවා. මොකද එයා දැන් ජලයේ ඉන්න අවස්ථාවේදී සමහර වෙලාවල් වලට ආහාර ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පහසු වෙන පරිදි තමයි මේ මුඛය සකස් වෙලා තියෙන්නේ. විශාල මුඛයක් තියෙනවා. අපි ගේප් එක කියලා කියනවා. දැන් එයාට මුඛය විවෘත කරන්න අවශ්‍ය වුණාම ඉතා විශාල විදිහට මුඛය විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට බිය ගැන්වුණු අවස්ථාවේදී, තැති ගැන්වුණු අවස්ථාවන් වලදී මුඛය අධික ලෙස විවෘත කර ඒ සතුරන්ව පළවා හැරීමටත් එයා අනුවර්තන දක්වනවා. ඒත් එක්කම විශාල දත් පිහිටා තිබෙනවා. කෘන්තක දත් නොවන, නමුත් රදනක දත් වැනි දත්
තරමක් දිගින් පිහිටලා තියෙනවා. ඒත් එක්කම මෙයා ශාකභක්ෂක සතෙක් නිසා එයාගේ එයාගේ දත්වල පෘෂ්ඨීය වර්ගඵලය තරමක් වැඩි ස්වභාවයක් ගන්නවා. අපි කියනවා ඒ වාර ඇඹරුම් පෘෂ්ඨ සහිත දත් තමයි මේගොල්ලන්ට යුක්ත වෙන්නේ. පෙට්ටි හැඩති එහෙම නැත්නම් ඝනකාභ වැනි හැඩති උස දත් තමයි පිහිටලා තියෙන්නේ. ඒත් එක්කම තව අපි ජලයේ සිටින අනුවර්තන බැලුවොත් එහෙම එයාගේ නාස්විවර කන් ඒ වගේ අවයවත් පිහිටලා තියෙන්නේ බොහොමයක්ම පෘෂ්ඨීය පෙදෙසට වන්නට. ඉතින් මොකද එයා ජලයේ කිමිදී සිටින වෙලාවට ඒ දත් ඒ නාසය සහ කන් අවශ්‍ය වූ විට ජලයෙන් පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ වායුගෝලයේ ඔක්සිජන් ලබා ගැනීමට අවශ්‍ය වූ විට තරමක් උඩට පැමිණ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දැන් අපි දන්නවා අනිත් ක්ෂීරපායි සතුන්ගේ කන් ඉතා විශාලයි. නමුත් මේගොල්ලන් ජලෙහි සිටින නිසාත් කන්වල භාවිතය තරම්ම අවශ්‍ය නොවන නිසාත් කන් බොහොම ලෙස කුඩා වී ශීන වෙලා පෙන්නුම් කරනවා. ඒත් එක්කම මේගොල්ලන්ගේ කකුල් මහත කොට ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ යාගේ ශරීර බර දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ඒ අස්තිවල මනාව ගැබ් වෙලා තියෙනවා. මෙයාගේ විශේෂත්වයක් තමයි මේගොල්ලන් මල පහ කිරීමේදී වලිගය වනමින් ජලය තුල තමයි මල පහ කිරීම සිදු කරන්නේ. සමහර අවස්ථාවන් වලදී ගොඩබිම තෝරාගත් ප්‍රදේශවලට මල පහ සිදු කිරීමත් සිදු කරනවා. ඉතින් මේ වගේ විශේෂ ලක්ෂණය පෙන්눔 කරන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා වසම් චර්යාව. ඒ කියන්නේ ටෙරිටරි එකක් ඒගොල්ලන් ලකුණු කරනවා. ඉතින් ඒ ටෙරිටරි එක තමාගේ වසම නියෝජනය කිරීමට තමයි ඒ විදිහට ඒ ගොඩබිම තෝරාගත් ප්‍රදේශ සඳහා එයාගේ මලපහ ඉසීම මගින් තමාගේ ප්‍රදේශය වෙන් කරලා අනිත් සතුන්ට සංඥාවක් නිකුත් කරන්න. තල්මසුන් සහ හිපොපොටේමස් සතුන් පරිණාමය වීමේදී එකම පූර්වජ සත්වයෙකුගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ. ඉතින් තල්මසුන් කරදිය ආශ්‍රිතව වාසය කරනවා. හිපොපොටේමස් සතුන් මිරිදිය ආශ්‍රිතව වාසය කරනවා. ඒ සතුන් දෙදෙනාම ද්විතීකව ජලයට ගිය ක්ෂීරපායි සතුන් ලෙස අපි සලකනවා. දැන් අපි දන්නවනේ ගොඩබිම ඉන්න දෙවනියට විශාලම සත්වයා මේ හිපොපොටේමස් කියලා. ඉතින් මේගොල්ලන්ට විලෝපිකයන් නොමැති බව තමයි කියවෙන්නේ. වැඩුණු සතුන් සඳහා කිසිම විලෝපික සතෙකුට ගොදුරු කර ගැනීමට හැකියාවක් නොමැති බව. නමුත් සමහර වෙලාවල් වලදී කුඩා පැටවුන්ට සහ ජලයේ සිටින අවස්ථාවන් වලදී කිඹුලන්ගෙන් අනතුරු සිදුවෙච්ච අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම කුඩා පැටවුන්ට සිංහයන් වැනි සතුන්ගෙන් අනතුරු සිදුවීම් සිදුවෙනවා.
එක්කම මේ හිපොපොටේමස් සතුන්ගේ පැටවුන් බිහිකිරීම බොහෝ විට ජලයේදී සිදුවෙන බව අප අසා දැනගෙන තියෙනවා. ඒත් එක්කම තමයි මේ ජලෙහි සතුන් එහෙම නැත්නම් එයාගේ පැටවුන් බිහි කරන සතුන්ගේ කිරිවල මේද ප්‍රතිශතය තරමක් වැඩි ස්වභාවයක් දක්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බටර් වගේ ස්වරූපයක් තමයි ඒ කිරිවල දකින්න තියෙන්නේ. ඉතින් ජලයේදී දිය නොවීමටත් පැටවාගේ මුඛයට පහසු වෙන්නේ කිරි ලබා ගැනීමටත් අනුවර්තනය වෙලා තියෙනවා. ඒ විදිහට සාමාන්‍යයෙන් හිපොපොටේමස් සතෙකු අවුරුදු 40ක් 50ක් වගේ කාලයක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් සත්වෝද්‍යාන වැනි ආරක්ෂිත ස්ථානවලදී ඊට වඩා කාලයක් ජීවත් වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ආහාර වශයෙන් මේගොල්ලන් ජලය ආශ්‍රිතව තියෙන පැලෑටි වර්ග, තනකොළ වර්ග නිරන්තරයෙන් ආහාරයට ලබා ගන්නවා. දිනකට සාමාන්‍යයෙන් ආහාර කිලෝ 5ක් 6ක් වගේ ප්‍රමාණයක් සහ තනකොළ විශේෂ ප්‍රමාණයක් සත්වෝද්‍යානයේදී මේ සතුන්ට අපි ලබා දෙනවා. ඒත් එක්කම සාන්ද්‍ර ආහාර ලෙස සකස් කර ධාන්‍යමය මිශ්‍රණත් මේ සතුන්ට සත්වෝද්‍යානයේදී ලබා දෙනවා. මෙයාගේ අභිජන්‍ය ගැන කතා කරුවොත් එහෙම දැන් මේ හිපෝ සතුන් අපි කතා කරුවනේ බර වැඩි කියලා. ඉතින් ඒ බර වැඩි ශරීරය නිසාම ඒගොල්ලන්ගේ ප්‍රජනනය සිදුවන්නේත් ජලය තුලදී. ඔවුන්ගේ බර දරා ගැනීමට එහිදී විශේෂ හැකියාවක් ලැබෙනවා ජලය තුල ප්‍රජනනය සිදු කිරීම. ඔවුන් ලිංගිකව එක්වීම ජලය තුලදී සිදුවීම තමයි ඒ මගින් තහවුරු කරන්නේ. ඒත් එක්කම කලින් කිව්වා වගේම පැටවුන් බිහි කිරීමත් ජලය තුලදීම තමයි සිදු කරන්නේ. අපි බලමු මේ සතෙකු සාමාන්‍යයෙන් ගැබ් කාලය කොයි වගේද කියලා. දින 324ක් වගේ කාලයක් මේගොල්ලන්ගේ ගැබ් කාලය පිහිටනවා. සාමාන්‍යයෙන් එක පැටියෙක් තමයි වරකට බොහෝ විට මේ හිපෝ අම්මා කෙනෙක් බිහි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එයාගේ ජීවිත කාලයේදී පැටවුන් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් සමග ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් එක් පැටවකු අවුරුදු 7ක් 8ක් වගේ ප්‍රමාණයක් රැක බලා ගනිමින් ආරක්ෂාව සපයමින් හිපෝ මව විසින් ඒ පැටියා ළඟම තබා ගැනීම සිදු කරනවා. ඒත් එක්කම පැටවා බිහි වී සාමාන්‍යයෙන් මාස 7ක් පමණ ගතවන විට අවශ්‍ය අනෙකුත් ආහාර වර්ග ලබා ගැනීමට පෙළඹෙනවා. ඒ අතර කිරි පානය නිරන්තරයෙන්ම සිදු කරනවා.